ටුවර් එකකට තායිලන්ඩ් යන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මගේ ටුවර් එක ගැන විස්තර ඔයගලන්ට කියන්නම්. පොඩි නිවාඩුවක් ගත කරන්න තායිලන්ඩ් ඇවිල්ලා ඉන්නේ බැංකොක් වලට. ඉතින් මේ වීඩියෝ එකෙන් තායිලන්ඩ් වල බලන්න තියෙන ලස්සන තැන්, නවතින තියෙන බජට් හොටෙල්ස් ගැන මේ වගේ දේවල් තමයි මම බලාගෙන ඉන්නේ ඔයාලට කියන්න. ඉතින් අද දැන් මේ තාම ලෑන්ඩ් කරා විතරයිනේ. තව දවස් 5-6ක් අපි මෙහි ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතකොට මම යන ලස්සන තැන් එහෙම ඔයගලන්ට පෙන්නන්න. දැන් නම් මේ මං ඉන්නේ මගේ රූම් එකට යන ගමන් බැංකොක් සිටි හොටෙල් කියන හොටෙල් එක තමයි බුක් කරලා තියෙන්නේ. දැන් පොඩි නිින්දක් දාලා හැම හෙට තමයි ඇවිදින්න පටන් ගන්න. අද තමයි අපේ බැංකොක් shopping වල first day එක. ඉතින් දැන් මේ එළියට බහින්න ලෑස්තිලා ඉන්න හොටෙල් එකේ MBK city එකට තමයි මුලින්ම යන්නේ. ඉතින් කියලා පුරාණ මොනවද දේවල් අපිට ගන්න තියෙන්නේ. ඒ වගේ ගාන අඩුයිද නැත්නම් අපිට ලංකාවේ ගන්න තියෙන ගාන උඩ ගන්න තියෙන්නේ. ඒ දේවල් මේ වීඩියෝ එකේ අරන් ඉන්න. මම දැන් ඉන්නේ MBK city එකේ. ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි මේකේ නැති දෙයක් නැහැ. එළවලු, පළතුරු, බ්‍රෑන්ඩඩ් අයිටම්ස්, සපත්තු, හෑන්ඩ් බෑග් මේ හැමදේම මෙතන තියෙනවා. ඩක් පෙන්නන්නම්. බලන්න මේ පළතුරු වර්ග එක විදියට හදලා තියෙනවා. shoes, handbags, cosmetics, perfume, ඇඳුම් ඕනෙම දෙයක් මෙතන තියෙනවා. ඒ වගේම තමයි හැබැයි මට තේරිච්ච දෙයක් තමයි එකක් ගන්නකොට නම් අපිට එහෙම ලොකු ලාභයක් නැහැ. නමුත් අපි එක අයිටම් එකකින් 12කට වඩා වගේ ගන්නව නම් ලොකු ලාභයක් තියෙනවා. ඉතින් ෂොප් එකක් කරන කෙනෙකුට වගේ නම් ඉතින් ඒක හරි වටිනවා. නමුත් දැන් අර අපි එකක් ගන්නකොට එහෙම අපිට ලොකුවට මේ අඩුයි කියලා තේරෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේගොල්ලෝ හරිම ෆ්‍රෙන්ඩ්ලි මේ කඩවල් වල ඉන්න කට්ටිය. ඒගොල්ලෝ දැන් ශ්‍රී ලංකන්ස්ලා ඇවිල්ලා අපිව පිළිගත්තේ ආයුබෝවන් කියලා. හරිම හොඳයි. මේ හොඳ පිළිගැනීමක් තියෙනවා ශ්‍රී ලංකන්ස්ලාට. ඉතින් හරි ලස්සන තැනක්. ඉතින් මම තව ලස්සන තැන් පෙන්නන්නම්. හොඳ අලුත් බඩු කියන්නේ එක සුවනියර්ස් වර්ග, ඒකට ස්ටැචුස් ඒ වගේ දේවල් තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ බ්‍රෑන්ඩඩ් අයිටම්ස් නම් සෑහෙන අඩුවට මෙහෙන් ගන්න පුළුවන්. සමහර තැන්වල නම් ෆේක් අයිටම්ස් තියෙනවා. නමුත් ඉතින් බලලා ගන්න ඕනේ. මම දැක්ක බඩේරින්ද තම්බන අලුත්ම ක්‍රමයක් මේක. රයිස් කුකර් එකේ ස්ටීම් එකෙන් තමයි මේක තැම්බෙන්නේ. තියෙන්නේ බැංකොක් වල තියෙන ස්ට්‍රීට් එකක්. ඉතින් මේකේ ස්ට්‍රීට් ෆුඩ් කන්න පුළුවන්. රස කෑම වර්ග අපි කෑවා. එක දේවල් පළතුරු ජූස් වර්ග තියෙනවා. ලස්සන ස්ට්‍රීට් එකක්. මේකෙත් එක ඇඳුම් වර්ග, shoes අනම්මනම් ඒ වගේම තමයි කෑම වර්ග ගොඩක් තියෙන ස්ට්‍රීට් එකක් තමයි මේක. ආදාම ටිකට්ස් අරගෙන ෆැක්ස් මියුසියම් එක ඇතුළට යන්නේ. මේ ගමන මම තනියම තමයි යන්නේ. මේ මම ෆැක්ස් මියුසියම් එක ඇතුළේ මොනවද ඔයගලන්ට බලන්න තියෙන්නේ කියලා. මේ තියෙන ඇතුල් වෙන තැනම අපිට බලන්න තියෙන දේවල්.
ගොඩාක් ಜಾති බලන්න තියෙනවා. මටත් ටිකක් අමාරුයි වීඩියෝ කර කර මේවා ටික රස විඳින්න. ඒ නිසා මෙන්න මෙහෙම තැන් එක නම් මේ තායිලන්ඩ් වල විතරක් නෙවෙයිනේ ලෝකෙ ගොඩාක් තැන්වල තියෙනවා. ඉතින් පුළුවන් වෙලාවක ගිහලා බලන්න හොඳක් දෙක